බලන්නමයි. කොටේ ගන්න වීඩියෝ ගන්න. ඔන්න අද තමා මම වගේ බෝඩිමට යන්න. ඉතින් අද මම යන පළවෙනි දවස නිසා මම ගොඩක් කුතුහලයකින් සහ ගොඩක් ආසාවකින් තමයි මේ ගමන යන්නේ. පේනවනේ බඩු ගොඩකුත් තියාගෙන තමයි මේ ගමන යන්නේ. මේ ඉන්න අපේ තාත්තා ගැතෙත් බඩු ගොඩ තියනවා බෝඩිමට ගෙනියන්න දේවල්. ඉතින් බස් එකේ එද්දී ඇත්තටම වීඩියෝ එකක් ගන්න ගොඩක් අමාරුයි. මොකද කට්ටිය බලගෙන ඉන්නවනේ මම මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ හොරෙන්. ඒ කියන්නේ ඒක නිසා තමයි වීඩියෝ එක ෂොපේ වලට ඇහිලා තියෙන්නේ. ඇත්තටම බස් එකේ හිටන් ඉන්න කට්ටිය බලන් ඉන්නවනේ. ඒවා දන්නේ නැහැ මම මොකටද මේක වීඩියෝ කරන්නේ කියලා. චුට්ටක් වීඩියෝ කරලා මම ඔෆ් කරලා තමයි තනින් තනින් වීඩියෝ ක්ලිප් එක හැදුවේ. වඩා ගොඩක් ලස්සනයි. ඒ නිසාම මම යනකොට ලස්සන වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මොකද කියනවා නම් බස් එකේ දාලා තිබුණ සින්දුව නිසා ඒක මම කැමතිම නැති විදිහේ සින්දුවක් කරන්න දෙයක් නෑ. ඒ නිසා මම කල්පනාවක් දාගෙන කලකිරලා වගේ තමයි ඉවරනවා හිටියේ. ඔන්න මම බෝඩිමට ආවා. මේ තමයි මම ඉන්න බෝඩිමට යන්න තියෙන පරිපෙර. ඉතින් මේකේ තුන්වෙනිම තට්ටුවේ තමයි අපිට ඉන්න තියෙන රූම් එක තියෙන්නේ. මේ තියෙන්නේ අපි ඉන්න බෝඩිමේ කාමරය ඇතුළේ. ඉතින් මෙවෙලේ මාත් එක්ක බෝඩිමට ආව මගේ අනිත් යාළුවෝයි එයාලගේ පවුලේ අයයි බෝඩිමේ හිටියා. ඊට පස්සේ හවස අපි කට්ටියම ගියා ලස්සන ගමනක්. ඒ කොහෙද දන්නවද? ඇත්තටම මම ගොඩාක් ආසාවෙන් යන්න හිටපු තැනක්. අපි කකුල් එකට තියනවා හම්බෙන්නේ නේද? අන්න වීඩියෝ එකේ ඉස්සරහට ගිහින් බලන්නකෝ ඒ කොහෙද කියලා. ඇත්තටම අපි ගොඩාක් දුර පයින්
පයින් ආවා. මං හිතන්නේ කිලෝමීටර් 3.5ක් කිට්ට වෙනවා වගේ පයින්ම ආවා. දැන් නම් චුට්ටක් විතර ළඟයි. ඒත් තව දුර කිලෝමීටරයක් වගේ යන්න තියෙනවා. මේ තියෙන්නේ මොන සෑය කියලා දාලා හිතන්න. ඇත්තටම ඒ තියෙන්නේ සඳහිරු සෑය. ඉතින් මේ සෑයත් පහු කරගෙන මං යන්නේ කොහෙටද කියලා දැන් නම් ඔයාලට ටිකක් නෝට් ඇති. රුවන් සෑයට ගිහිල්ලා එන්න බලන්න චේත කොහෙද නේද? අවරයි බැටරි කාරේ අපි පැය දෙකක් වගේ තිස්සේ මහන්සියෙන් ඇවිදගෙන ඇවිල්ලා මං ආසාවෙන් හිටපු ඒ තැනට දැන් ඔන්න ආවා. අපි එනකොට එතන පිරිත් නූල් දානවා. ඉතින් අපි 4 දෙනත් පොළමේ ඉඳලා පිරිත් නූලකුත් දාගන්න ගියා. එතනින් පිරිත් නූල දාගෙන අපි කට්ටියම ගියේ ප්‍රාර්ථනා බෝධිය ගාවට යන්න. ජයශ්‍රීමා බෝධියත් මත තියෙන්නේ. ඔන්න මේ තියෙන්නේ ප්‍රාර්ථනා බෝධිය. ඉතින් මෙතනට ඇවිල්ලා ගොඩාක් කට්ටිය ප්‍රාර්ථනා කරලා යනවා. මේ තියෙන්නේ මං යන්න ආසම තැන. මේ තියෙන්නේ රුවන්වැලි සෑය. ඉතින් එතනට යනකොට මෙන්න මේ මල් ගන්න හම්බුණා. ඇත්තටම මේකට නමක් ඒවා. දැන් නම් මට ඒ නම මතක නෑ. මේකේ නම දන්නවද? කවුරු හරි මට කියන්න. මට ඇත්තටම මේක මතක නෑ. සෑවලට ආවට පස්සේ අපි කට්ටිය මඩුව වටේට ඇවිත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තැනකින් සෑය දිහා බලාගෙන හිටියා. ඇත්තටම මෙතන මාර රිස්ක ලංකායි. ඇත්තටම ගියාම එතනින් නැගිටින්නවත් හිතෙන්නේ ඒ තරම් හිතට මාර සහනයක් සැලුවක් තමයි දැනෙන්නේ. ගොඩක් රැවලා නිසා අපි එතන ටිකක් වෙලා ඉඳලා යන්න ලෑස්ති වුණා. ඉතින් ඇත්තටම මෙතනින් යන්න නම් චුට්ටක්වත් හිතෙන්නේ නැහැ. ඒත් කරන්න දෙයක් නැහැ. අපි බෝඩිමට තව රැ වෙන්න කලින් යන්න ඕනේ. ඒ නිසා ඉතින් අපිට යන්න වුණා. කොහොම හරි ගිහිල්ලා අපි රෑ 10 කිට්ටු වෙනවා දෙනකොට ඔන්න බෝඩිමට ආවා. අම්මෝ දැන් නම් මාර මහන්සි. මොකද පයින්මයි අපි මෙච්චර දුරත් ඇවිත් ආවෙත් කට්ටියම. ඉතින් ඔන්න ඔය විදිහට අද මගේ vlog එක ඉවර වෙනවා. එහෙනම් හැමෝටම bye.